Everyone, today we are going to learn the future tense. Future tense එක හරිම ලේසි. මොකද future tense එක ලියන්නේ will සහ mother verb එක පාවිච්චි කරලා. අපිට අවශ්‍යයි නම් අනාගත කාලයේ සිදුවන දෙයක් ප්‍රකාශ කරන්න. උදාහරණයක් විදියට හෙට වහේවි. හෙට ක්ලාස් තියේවි. මම විභාගේ හොඳට පාස් වේවි. අම්මා හෙට බත්තු යාවි කියලා ඔයාට කියන්න ඕන නම් we කියලා හැම වෙලාවෙම සිංහලෙන් පාවිච්චි කරනවා නේද පුතේ? අන්න එහෙනම් ඉංග්‍රීසි වලදී future form එක future form එකට අපි පාවිච්චි කරන්නේ will කියන verb එක. will plus mother verb නැත්නම් base form. මොකක්ද මේ mother verb නැත්නම් base form කියන්නේ පුතේ? mother verb base form කියලා කියන්නේ ක්‍රියාපදයේ මූලික ස්වරූපය. උදාහරණයක් විදියට go කියන පදේ අපිට going gone කියලා හදන්න පුළුවන් නේද? හැබැයි එහෙම හදන්නේ නැතුව go කියන පදය විතරක් යොදාගත්තාම අන්න එයා තමයි mother verb එක විදියට සලකන්නේ. come came coming ඔය විදිහට අපිට වර්ණ ගන්න පුළුවන්. හැබැයි come කියන මූලික ක්‍රියාපදය තියෙනවානේ. අන්න එයා තමයි base form එක කියන්නේ. dancing danced. එතකොට dance කියන පදය තියෙනවානේ. dance තමයි පුතේ base form එක වෙන්නේ. එහෙනම් will එක base form එකේ තියලා අපිට ඕනම වාක්‍යයක් අනාගත කාලයෙන් වාක්‍ය විදියට ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් අපි examples කීපයක් බලමු. කොහොමද future tense එක නැත්නම් අනාගතයේ සිද්ධ වෙන දෙයක් අපි ප්‍රකාශ කරන්නේ කියලා. එයා ලස්සනට සින්දුව කියාවි. ඇය ලස්සනට සින්දුව කියාවි. She will sing beautifully. අද රැට යාලා නටාවි. They will dance tonight. ඔහු අද ලියුමක් ලියාවි. He will write a letter. මම පින්තූරයක් අඳින්නම්. I will draw a picture. අපි සොකර් සෙල්ලම් කරાવી. We will play soccer. She will eat lunch. ඇය දවල් කෑම කාවි. He will build a house. එයා ගෙයක් හදාවි. They will swim in the pool. ඔවුන් pool එකේ පිහිනාවි. I will bake a cake. මම කේක් එකක් හදන්නම්. මම කේක් එකක් හදාවි කියන අදහසට වඩා මම කේක් එකක් හදන්නම් කියන එක තමයි එතනදී අපි ප්‍රකාශ කරන්නේ. She will drive to work. ඇය වැඩට යාවි. We will read a book. අපි පොතක් කියවාවි. He will teach math. ඔහු ගණන් උගන්වාවි. They will run a marathon. They will run a marathon. එයාලා marathon එකක් දුවාවි. I will paint the wall. මම බිත්තිය තින්ත ගාවි. ඔන්න ඔය විදිහට පුතේ I, we, you, they, he, she, it ඒ වගේම සාරත් නැත්නම් ඕනම විදිහට the cat will drink milk. පූසා කිරි බෝවි. තාත්තා ඉක්මනට ඒවි. Father will come soon. ඔය විදිහට පුතේ අපිට ඕනෑම වාක්‍යයක් දැන් අනාගත කාලයෙන් කියන්නත් පුළුවන්. එහෙනම් හොඳ දරුවෝ වගේ මේ ලෙසන් එකත් ඔයාගේ sentence patterns book එක තියෙනවා නේද? activity writing book එකේනේ අපි ලියන්නේ. අන්න activity writing book එකේ ලියලා ඔයාගෙනුත් examples කීපයක් හදාගෙන ඉන්නකො class එකට එනකොට. Okay, see you there.